වැරද්දකට බනින්න නැතුව තරවක් කරන්න නැතුව හදන ළමයා හැදි නොගා හදන හොද්ද වගේ නරක් වෙනවා කියලා සිංහලයේ පැරණි උපහැරණියක් තියෙනවා. අපේ අම්මලා තාත්තලා අප්පච්චිලාගේ කාලේ ඉඳන් ගුරුවරුන් ළමයිට තරවටු කළේ දරුවන්ව මානසිකව වටන්න හිතාගෙනවත් ශාරීරිකව හිංසනයට ලක් කරන්න හිතාගෙනවත් නෙමෙයි. ඔවුන් එහෙම කරනවා නම් කලේ දරුවන්ගේ අනාගත සුබසිද්ධිය උදෙසා සුමගට යැවීමට මිසක නොමගට යැවීමට නෙමෙයි. හැබැයි එහෙම වුණත් අද අධ්‍යාපනයට එන අලුත් ප්‍රතිසංස්කරණ කියලා ගුරුවරුන්ගේ අතපය මදිනවා නම් ගුරුවරුන් පාසල් ශිෂ්‍යයින්ගේ විනය විරෝධී කටයුත්තකට ක්‍රියාමාර්ගයක් ගැනීම අපරාධමය වරදක් වෙනවා නම් අන්න එතන ගැටලුවක් තියෙනවා නේද? ළමයෙක්ගේ වරදකට බැන්නොත් එහෙමත් නැතිනම් ගැහුවොත් දණ්ඩ නීති සංග්‍රහයේ අපරාධමය වරදක් විදිහට නීති ගේන රටකට පෙරදිග සංස්කෘතිය ඇතුලේ ගුරුවරු දේවත්වයෙන් සලකන රටකට මේ වගේ අපරාධමය නීති ගේන එක මොනතරම් කාලෝචිතද? මේවා කොහොමද වෙන්න ඕනි කියලා මේ නීති ගේන්න හදන උදවිය මුලින්ම මතක් කරන්න ඕනි. ඩොලර් වලින් යැපෙන මානව හිමිකම් සංවිධාන හෝ NGO කීව පළියට ගේන්න ඕනි කාරණා නෙමෙයි මේවා. අනික් කාරණේ තමයි මේ වගේ බටහිර තියෙන නීති ලංකාව වගේ රටකට ප්ලාන් කරන්න කලින් ඒ වගේ දේවල් ලංකාවට ප්ලාන් කරන්න පුළුවන් තත්වයක් තියෙනවද කියලා බලන්න ඕනි. මේ දේවල් මේ විදිහට වුණොත් අපේ රටේ පාසල් පද්ධතිය තුල විනය රැක ගැනීම ප්‍රධාන ගැටලුවක් වෙනවා. ළමයෙක්ට කවුරුම හරි ගුරුවරයෙක් චේතනාන්විතව මොකක්ම හරි හිංසනයක් කරනවා නම් ජෙන්සී පරපුර විදිහට අපි ඒකට විරුද්ධයි. හැබැයි ආණ්ඩුවට මතක් කරන්න කැමති එහෙම නරක එහෙමත් නැත්නම් වැරදි සහගත චේතනාවක් නැතිව දඬුවමකට යටත් වෙන්න ඕනේ තැනකදී ගුරුවරයෙක් ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් හිතන්න ඕනේ තවත් තැන් ගොඩක් තියෙනවා නේද? ඒ වගේම විපක්ෂයේ මේවට එළියේ ඉඳන් දක්වන ප්‍රතිචාර පිළිබඳවත් ජෙන්සී එක විදිහට අපි ඔන්න අවධානයෙන් ඉන්නේ. ජෙන්සී පරම්පරාව විදිහට කරනවා නම් කරන්න ඕනේ තරම් ප්‍රතිසංස්කරණ මේ රටේ පාසල් පද්ධතිය ඇතුලේ තියෙනවා කියන එකත් ඒ වගේම ගේනවා නම් ගේන්න ඕනේ තරම් නීතිත් මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පද්ධතිය තුල තියෙනවා කියන එකත් මතක් කරන්න කැමතියි.